හායි යාළුවනේ අපි කවුරුත් ආසයිනේ උදේට ඔෆිස් යනකොට ලස්සනට පිළිවෙලකට යන්න. හැබැයි ඉතින් උදේට අපිට ලෑස්ති වෙන්න වෙලාව මදි. ඒ නිසා අද මම ඔයාලට ගෙනාවේ විනාඩි 5ක් වගේ පොඩි කාලයකින් ලස්සන වෙලා ස්මාර්ට් විදියට ඔෆිස් එකකට යන්න පුළුවන් විදිහේ අදහස් ටිකක් ඔයාලට ෂෙයා කරන්න. ඒක ඉවර වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. අපේ මේකප් එක සරලව තියාගන්න එක හරිම වැදගත්. ලස්සනට පීරපු තමන්ගේ කොණ්ඩේ සහ සරල ලිප්ස්ටික් එකක් භාවිතා කරලා ඒ වගේම පර්ෆියුම් එකක් පාවිච්චි කරලා එයාට දවස පුරාම නැවුම් පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ලේසියෙන්ම ඉක්මනින්ම බියුටි ප්‍රොඩක්ට් ඇප්ලයි කරගන්න ආකාරය කොහොමද කියලා. විනාඩි 5කින් ලෑස්ති වෙන ලොකු වාසක් තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් මල්ටිපර්පස් ටින්ට් එකක් යූස් කරලා ලිප්ස්ටික් වලට ලිප්ස්ටික් එකක් විදිහටත් කම්මුල් වලට බ්ලෂ් එකක් විදිහටත් ඇස් වලට තාමත් ස්වභාවික පෙනුමක් වගේම වියදමද ඉතිරි කරයි. ඒ වගේම මේ බ්‍රොන්සර් එකක් කියන්නේ මොකද්ද? බ්‍රොන්සර් එකක් කියන්නේ ඔබේ මූණ හැඩ ගැන්වීමට කොන්ටෝ වගේම මේ සරල ඇස් මේකප් එකක් අයි ෂැඩෝ ලෙසද භාවිතා කළ හැකියි. ඒ වගේම අපගේ ස්වභාවික පෙනුම නැචරල් ලුක් එකට බොහෝ මල්ටිපර්පස් නිෂ්පාදන දියර ලික්විඩ් එකක් හෝ ක්‍රීම් එකක් ආකාරයෙන් එන නිසා සමට ඉතාමත් හොඳින් අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මේකප් එකක් දැම්මපු විදියක්වත් අපිට හොයාගන්න බැහැ. ඒ තරමට ස්වභාවික නැවුම් ලුක් එකක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේක හරිම පහසුයි භාවිතයටත්. මේවා පාවිච්චි කිරීමේදී බ්‍රෂ් එකක් හෝ ස්පොන්ජ් අවශ්‍ය නොවේ. ඇඟිලි තුඩු වලින් ඉතා ඉක්මනින් ආලේප කරගන්න පුළුවන් නිසා ඔෆිස් එකේදී වුණත් ඉක්මනින් ටච් අප් එකක් කරගැනීමට ඉතාමත් පහසුයි. ගැටලුවක් තියෙනවා නම් මට දැනුම් දෙන්න. ඒ වගේම නව මාතෘකාව ඔස්සේ ඔබට දැනුම ලබා දෙන්න අවශ්‍ය නම් මට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට. ඒ වගේම මාත් එක්ක නැවතත් එකතු වෙන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. බොහොම ස්තුතියි.